හායි කොහොමද ඔයාලට ලයිෆ් අනු මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද හදන්න යන්නේ ග්‍රෑම් 500 චොකලට් කේක් එකක්. අයිසිං අඩුවෙන් තමයි මේක හදන්නේ. මුලින්ම අපි සෑන්ඩ්විච් කරගන්න ඕනේ කේක් එක. මම මෙතන චොකලට් දිය කළා ඩාර්ක් චොකලට් තමයි අරගෙන තියෙන්නේ. කේක් එක පොඟව ගන්නවා. ඊට පස්සේ බටර් අයිසිං එක දානවා. මේ බටර් අයිසිං එකේ විශේෂත්වයක් තියෙනවා. මම මේකට චොකලට් දාලා තමයි බටර් අයිසිං එක හැදුවේ. මේක හරිම රසයි. මම මේ කේක් එක හදන්න අරගෙන තියෙන්නේ ගෙදරම කොකෝ ඇට වලින් හදාගත්ත කොකෝ පවුඩර්. එහෙම කොකෝ පවුඩර් ගෙදරම හදාගත්තම හරිම රසයි කේක් එක. කඩේ තියෙන ඒවට වඩා ඔයාලත් හදලා බලන්නකෝ ගෙදර. වැඩි ගාණක් යන්නේ නැහැ අපේ ගෙදර. අපේ තාත්තට තමයි මේ කේක් එක බර්ත්ඩේ එකට හදන්නේ. ඒක නිසා හරිම අයිසිං අඩු ප්‍රමාණයකින් තමයි මම මේක හදන්න තීරණය කළේ. මොකද අයිසිං වැඩියෙන් කන්න කවුරු වුණත් කැමති නෑනේ. සෑන්ඩ්විච් කරාට පස්සේ කේක් එක උඩිනුත් මම චොකලට් ගනාෂ් එක ටිකක් දාගන්නවා. ඊට පස්සේ උඩින් අයිසිං එකකින් ලේ එකක් තියෙනවා. එච්චරයි. ආයි ක්‍රම් කෝට් කරන්නේ නෑ. කේක් එක දැන් සෑන්ඩ්විච් කරලා ඉවරයි. දැන් මම මේක ඩිසයින් කරනවා. අනෙනිබල් ප්ලාස්ටික් බෝල් ටිකක් අරගෙන බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් තීම් එකට තමයි මම ප්ලාස්ටික් බෝල් ටික ගත්තේ. දැන් මම ඒක උඩිනුයි යටිනුයි ලස්සනට ඩිසයින් කරනවා. දැන් මම මේකට හැපි බර්ත්ඩේ ටොප් එකක් ඇඩ් කරනවා. හැපි බර්ත්ඩේ තාත්තට. ඊට පස්සේ අපි මේ බෝඩ් එක කේක් බෝඩ් එක ක්ලීන් කරගන්න ඕනි. ඊට පස්සේ එඩිබල් ගෝල්ඩ් බෝල් ටිකක් අපි උඩින් ගන්නවා ලස්සනට. ඊට පස්සේ ඊට පන්දම් දෙකක් තමයි මම මේ ගහන්නේ. දැන් කේක් එක හදලා ඉවරයි. මේ වගේ සිම්පල් කේක් එකක් ඔයාලටත් පුළුවන් ගෙදරදී හදලා බලන්න. මගේ කේක් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.